අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද අහලා තියෙන්නේ කියලා. දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා ක්වොන්ටම් අංක n සමානයි 4 සහ l සමානයි 2. l සමානයි 2 ඇති පරමාණුවක පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද කියලා අහන්නේ. n සමානයි 2 l සමානයි 4 l සමානයි 2 කියලා තියෙන පරමාණුවක තියෙන උපරිම ඉලෙක්ට්‍රෝන ගාන කීයද කියලා තමයි අහන්නේ. හරි. අපි දන්නවනේ ක්වොන්ටම් අංක මොනවද කියලා. ක්වොන්ටම් අංක අපි කුලයක ලියනකොට n ලියනවා. l ලියනවා. ml ලියනවා. ms ලියනවා. මතකද මේවට කියන්නම්. මෙතන ප්‍රධාන ක්වොන්ටම් අංකය ගන්නවා. ඊට පස්සේ මෙතන උද්දීඝංශ ක්වොන්ටම් අංකය, මෙතන චුම්බක ක්වොන්ටම් අංකය, මෙතන භ්‍රමණ ක්වොන්ටම් අංකය. මේවට අයිති වෙනවා කිව්වොත් ප්‍රධාන ක්වොන්ටම් අංකය කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම. උද්දීඝංශ ක්වොන්ටම් අංකය කියන්නේ උපශක්ති මට්ටම. ඒ කියන්නේ S P D F වගේ උපශක්ති මට්ටම්. ඊට පස්සේ ml කියන්නේ මොකද්ද? ml වලින් කියන්නේ නැත්තම් චුම්බක ක්වොන්ටම් අංකයෙන් කියන්නේ මොකද්ද? කාක්ෂික ගාන. එතකොට S වල කාක්ෂික 1යි. එතකොට ඒකේ කාක්ෂික අපි දන්නවා බිඳුවෙන් දානවා. ඊට පස්සේ P වල කාක්ෂික තුනේ ටික ඍණ 1 බිඳුව ධන 1 කියලා දානවා. ওই විදිහට මතක ඇතිනේ. ඊට පස්සේ S වලින් ගන්නේ මොනවද? කාක්ෂිකයක් තුළ තියෙන ඉලෙක්ට්‍රෝන. අපි ඉලෙක්ට්‍රෝන මෙහෙම දාන ධන හෝ ඍණ භාගය කියලා ලියනවා. හරි. දැන් මෙතන අහන්නේ මොකද්ද? මෙතන අහන්නේ ක්වොන්ටම් අංක n සමානයි 4 සහ l සමානයි 2ක් වන භූමි අවස්ථාවේ ඇති පරමාණුවක පැවතිය උපරිම ඉලෙක්ට්‍රෝන ගාන. භූමි අවස්ථාවේ තියෙන සාමාන්‍ය පරමාණුවක තියෙන උපරිම ඉලෙක්ට්‍රෝන ගාන. ඒකේ n වලගේ 4ක් වෙන්නත් ඕන, l වලගේ 2ක් වෙන්නත් ඕන. මේකේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන තමයි අහන්නේ. n කියන්නේ 4නේ 4. 2 කියන්නේ මොකද්ද? ඔයාලා දන්නවා S උපශක්ති මට්ටම අපි බිඳුවෙන් ලකුණු කරන්නේ. P උපශක්ති මට්ටම අපි 1කින් ලකුණු කරන්නේ. D උපශක්ති මට්ටම අපි 2කින් ලකුණු කරන්නේ. එහෙනම් මෙතන 2 කියන්නේ මොකද්ද? D. එහෙනම් 4 වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන D උපශක්ති මට්ටම තමයි අහන්නේ. ඒ කියන්නේ 4D ගැන තමයි මෙතන මේ කියන්නේ. 4D වල තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන. ඔයාලා දන්නවා D කාක්ෂිකය කියන්නේ D කාක්ෂිකය D උපශක්ති මට්ටම ගත්තම ප්‍රධාන කාක්ෂික 5කින් සමන්විත වෙනවා. එතකොට මේ වගේ ඉලෙක්ට්‍රෝන පිරෙන උපරිම ප්‍රමාණය කීයද? 1 2 3 4 5 6 7 8 9 10. D කාක්ෂිකයේ පිරෙන උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 10යි. එහෙනම් මෙතන මේ අපිට උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් 4D වල පිරෙන උපරිම ඉලෙක්ට්‍රෝන ගාන කීයද? 10 කියලා තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ.